නන්නයින් ගාන කවුරු හරි නැතුව ඇති. ඕම් මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවල ආවායි කියලා. මෙලෝ වැලි චාත්‍ය කදින්න බෑනේ කානුවක ඉඳන්. ඊරිසියාව ළමෙක් විභාගයකින් පාස් වෙනවට කැමති නැහැ. පිට කට්ටිය නෙමෙයි කවුද? අයියාගේ අයියලා අක්කලා පවුලේ උදවිය. පිට මිනිස්සුන්ට මොකද්ද තියෙන රුදාව? අපේ ළමයි විභාගයෙන් පාස් වුණාට පවුලේ උන්ට තමයි ඒවා දරන්න බැරි. මුදිතාව තියෙන්න ඕනේ. මුදිතාව ප්‍රගුණ කරලා තියෙන්න ඕනේ. අනෙකට හරියනකොට සතුටු වෙන්න පුරුද්දක් තියෙන්න ඕනේ. ජීවිතේම කරන්න පද හදන එකයි, ගතු කියන එකයි, කේලම් කියන එකයි, අනෙක පෙළන එකයි, පීඩාවට පත් කරන එකයි, අපහසුතාවයට පත් කරන එකයි, ලැජ්ජාවට පත් කරන එකයි. වෙන මොනවාද කරන්නේ? මිනිස්සෙගේ වැරද්දක් දැක්කම මේ මිනිස්සයාගේ හිතක් හැදෙන්න මොකක් හරි කියලා තියනවද? පෙළලා තියනවද තව? දැන් ඔය ගම්වල කොල්ලෝ හාමුදුරනේ බීඩිය සිගරට් එකක් බොනවා කියමු කොහාට හරි වෙලා. ඔය සමහර නැන්දලා ඉන්නවා දැක්කොත් එහෙම කියන්නේ කුඩු ගහනවා නෙමෙයි විකුණනවා කියලා කියන්නේ. කනවා ගම් පිටින්. ගිනි තියනවනේ මෙව්වා සේරම. කවදාවත් එහෙම කරුණාවන්ත සිතකින් සිතවිල්ලකින් බලලා තියනවද? නැහැ. ඔව් මෙහෙත් ඉන්නවද අර පොඩි උන් ඔය අවුරුදු 17 18 බයිසිකල් ගත්තාම ඉමක් කොනක් පේන්නේ නැතු යන්නේ. කටක් කරලා කියනවනේ මෙවුන් හැප්පෙන්නේ නැහැ නේ කියලා කියන්නේ නැද්ද? යටවයන් කියලා කියන්නේ. හිතවල තියෙන කැතකම වෙන මොකද්ද? මිනිස්සෙකුට සිතක් ශාන්තියක් කරන්න පුළුවන් වෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මිනිස්සෙකුට ආශිර්වාද කරන්න හම්බෙන්නේ මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. වැරදි හොයන්න ගතු කියන්න කඩා පයින්න කණ්ඩ පාත් වෙන්න ඕක බල්ලෙක් තව බල්ලෙකුට හම්බුනහම මොකද කරන්නේ? සෙස්සාන්ති කරනවද කණ්ඩ පයින්නවද? ඒ හින්දා දැම්ම බලු වැඩ කරන්න එපා. කණ්ඩ පයින්න ඕන තරම් ආත්ම තියෙනවා. අකුල් හෙලන්න ඕන තරම් ආත්ම තියෙනවා. අනෙකගේ එක ඩැහැගන්න. දැන් බල්ලෝ දෙන්නෙකුට එකපත් ගොඩක් දාපුවම මොකද වෙන්නේ? පාඩුවේ කනවද මරා ගන්නවද? මේ පැතිවල ඉඩ කඩම් ප්‍රශ්න තියෙනවද නැතුව ඇති? මේ එක අම්මගේ තාත්තගේ දරුවෝ එක ඉඩමට කඩමට මොකද කරන්නේ? අද කියමු බලන්න බල්ලොන්ගේ අපේ තියෙන වෙනස. එකටම නෙමෙයිද ඔය මරා ගන්න. ඒ බලුකම් කරන්න ඕන තරම් ආත්ම තියෙනවා.